ඇන්ජලෝ මැතිව්ස් හට බංග්ලාදේශයෙන් උපහාර. ශ්‍රී ලංකාවේ පුරාවෘත්තයක් වන ඇන්ජලෝ මැතිව්ස් සහභාගී වන අවසන් ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන අද දිනේදී දිනේෂ් චන්දිමාල්ගේ කඩුල්ල දැවී යාමෙන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා පිටියට පිවිසුණා. එහිදී බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකින් සියලු දෙනාම තම අවසන් ඉනිම ක්‍රීඩා කිරීමට යන ඇන්ජලෝ මැතිව්ස් හට ගාඩ් ඔෆ් ඕනර් එහෙමත් නැත්නම් ඔවුන්ගේ උපහාරය මේ ආකාරයෙන් පුද කර සිටියා. ඉතින් ඔබට මතක ඇති ඇන්ජලෝ මැතිව්ස්ගේ ටයිම් අවුට් අවස්ථාව. ඒ වගේ කොයිතරම් අවස්ථාවලදී බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකින් අතර ප්‍රශ්න ඇති වුණාද? ඒ මොන දේ සිද්ධ වුණත් අද වගේ දිනයක ඔහුට මෙම උපහාරය පුද කිරීම ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගති ලක්ෂණය පෙන්වන අවස්ථාවක් නොවේද? ඒ වගේම තමයි ඇන්ජලෝ මැතිව්ස් තම අවසන් ටෙස්ට් ඉනිමේදී ලකුණු 39ක් ලබා ගැනීමට සමත් වුණා. ඊට 4 පාර 3ක් ඇතුළත් වුණා. ඉතින් නැන්ජී ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් මහඟු සේවයක් කළ ඔබට සුබ ගමන්.